කොහොමද ඔයාලට? ඔන්න මං අදත් ආවා ඔයාලව බලන්න. ඉතින් ඔන්න මේ හවස 3:45ට විතර ඇති. මම මේ කරන්නේ හවස වැඩ ටික පටන් ගන්න. බුදු පහන පත්තු කරන්න ඕනේ. රෑට කෑම හදන්න ඕනේ. ගෙවල් අස් කරන්න ඕනේ. ඔන්න ඔය ටික කරගන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. මුලින්ම ඔය ඇතුලේ කුස්සියේ පොඩි පොඩි භාජන ටිකක් තිබ්බා. ඒක සෝදගන්න තමයි මේ හදන්නේ. ඉතින් හස්බන්ඩ් හැමදාම ගෙදර එන්නේ නැති නිසා එයා නැවතිලා තමයි එයාගේ ජොබ් එක කරන්නේ. ටිකක් දුර තමයි ඉන්නේ. ඉතින් එයා ගෙදර එනකන් මමයි චූටි දෙන්නයි තනියම තමයි ඉන්නේ. ඉතින් අපි දෙන්නගේම අම්මලාගේ ගෙවල් මේ කිට්ටුව තියෙන්නේ. එයාලා ඉතින් අපි ගැන නිතරම හොයනවා බලනවා. ඉතින් මම බබාලා දෙන්නත් එක්ක තනියම වැඩ ටික කරගන්නේ. එයා ගෙදර එනකන්. ඉතින් එහෙම ගාණක් නෑ. දැන් මට ඒක හුරු වෙලා තියෙන්නේ. ඉතින් එයාලා දෙන්නත් එක්ක මම මගේ වැඩ ටික කරගෙන එයාලා ඉස්කෝලේ යවාගෙන අපි ඉතින් අපේ පාඩුවේ ගෙදර ඉන්නවා. ඉතින් අම්මා කෙනෙක් විදියට අපි දවස පුරාම කරන මේ වගේ පුංචි පුංචි වැඩ, ගේ අස් කරන වැඩ, කුස්සිය අස් කරන එක, පවුලේ අයට ආදරෙන් කෑම හදන එක, මේ හැමදේම මම හරි ආසාවෙන් තමයි කරන්නේ. ඉතින් ගෙදරක් ලස්සනට පිරිසිදුව තියාගන්න හැමදේම අංග සම්පූර්ණ වෙන්න ඕනේ කියලා දෙයක් නැහැ. තියෙන දේවල් අපිට පිළිවෙලට තියාගෙන අස්පස් කරගෙන ඉන්න පුළුවන්. හැමදේම පරිපූර්ණ වෙන්න ඕන, අංග සම්පූර්ණ වෙන්න ඕනේ කියලා දෙයක් ඇත්තටම මගේ හිතේ නම් නැහැ. මට තියෙන දේවල් මං උපරිම පිරිසිදුව පිළිවෙලට තියාගන්න තමයි හැම වෙලේම උත්සාහ කරන්නේ. ඉතින් ගෙයක් පිරිසිදු කරලා පිළිවෙලට තියාගන්නවා කියන්නේ අතුපතු ගාන එක විතරක් නෙමෙයි. ගෙදර හැම තැනක්ම පිරිසිදු වෙද්දි හිතට ලොකු සැනසීමක් දැනෙනවා. ඉතින් අර අපේ පැරණි විශ්වාසයක් තියෙනවනේ පිරිසිදු පිළිවෙල ගෙදරකටත් ශ්‍රියාකාන්තාව වඩිනවා කියලා. ඉතින් මට නම් හිතෙන්නේ ඒක ලස්සනම ලස්සන අදහසක්. ඒ වගේම ඒක ඇත්ත කියලාත් හිතෙනවා. මොකද ගෙයක් පිරිසිදු කරලා අපිට පුළුවන් පුංචි දේවල් වලින් අපේ ජීවිතේට පිළිවෙලක් ගේන්න. ඒ කියන්නේ අපි හැමදාම ගෙවල් දොරවල් අස්පස් කරලා පිළිවෙලට පිරිසිදුව තියාගත්තම ඇත්තටම අපේ ජීවිතෙත් මම නම් හිතන්නේ ඉබේටම පිළිවෙලක් වෙනවා කියලා. ඉතින් පිරිසිදු පිළිවෙල ගෙදරක් හිතට සැනසීමක් ගේනවා. සැනසීම තියෙන තැන හොඳ පිරිසිදු සිතුවිලි ඇති වෙනවා. හොඳ සිතුවිලි වලින් හොඳ සිතුවිලිත් එක්ක අපේ ජීවිතේ ටිකෙන් ටික ඉස්සරහට යනවා. ඉතින් මේ වගේ පොඩි පොඩි වැඩවල වටිනාකමක් නැති දෙයක් කියලා හිතන්න එපා. අපි ආදරෙන් රැක බලා ගන්න අපේ නිවස ජීවිතේ සතුටත් දියුණුවටත් ලස්සන පදනමක් වෙනවා. ඉතින් හවසට මේ වගේ අස්පස් කරලා ගෙදර පිරිත් ටිකක් දාලා හවස බුදුපහන පත්තු කරාම නම් මට නම් ඒ දැනෙන සතුට සැනසීම ඇත්තටම කියා ගන්න බෑ. හරිම ආසයි. මං පොඩි කාලේ ඉඳලා මේ දේවල් වලට ගොඩක් ආසයි. මං පිරිත් අහනවා.
ඒ දේවල් කරනවා. ඉතින් අර මේ අපේ ආච්චිලත් එක්කත් අර මං හැදිච්ච නිසා ඒ ආච්චිලා කරන දේවල් දැකලා එහෙම ඉතින් මට අනිවාර්යෙන් මේ මොනා නැතත් ගෙවල් හවස් අස්පස් කරලා බුදු පහන තියෙන එක නම් පිරිසිදුවම කරන්න ඕන දෙයක්. ඔන්න ඉතින් දැන් ගේ අතු ගාගෙන ඉවරයි. කුස්සියත් අස්පස් කරලා ඉවරයි දැන්. දැන් ඉතින් තියෙන්නේ බුදු පහන තියන්න. බුදු පහන තියලා රැයට කන්න මොනා හරි හදන්න ඕන. ඉතින් රැයට කන්න මොනා හරි හදලා ඒ වැඩ ටිකත් කොහොමද වෙන්නේ කියලා බලමු. දැන් ඔය ලොකු එක්කෙනා මේ ඇඟ සෝදලා එයාගේ කොණ්ඩේ පීරන්න ඕන. අද මං තාම ඇඟ සෝදලා නැති නිසා එයාට තමයි අද පහන මල් පූජා කරන්න කියලා කිව්වේ. ඉතින් ඒක නිසා මං මේ ඇඟ සෝදලා ආවම එයාගේ කොණ්ඩේ ගොතන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඔන්න ඉතින් දැන් එයා පහන පත්තු කරා. ඉතින් මේ දවස්වල මේ මල් නැහැ අපිට ගොඩක් මෙහෙට පායනවා. ඉතින් මම මේ මල් පිපෙන පැල දෙකක් කඩෙන් ගෙනල්ලා හිටව ගත්තා. ඒකෙත් මල් හැදුනහම මේ මල් පූජා කරන්න පුළුවන්. එතකන් ඉතින් මේ මම වෙනදට නම් අර ටිකක් මේ එහාට වෙන්න මල් එහෙම තියෙනවා කඩන් එනවා. අද ඉතින් කඩන් එන්න බැරි වුණා. ඔන්න ඉතින් දැන් රැට උයා ගන්න හදන්නේ. අද මෙයාලට රැට හදන්නේ බාස්මති බත් හදලා චිකන් ටිකක් හදලා පරිප්පු ටිකක් හදා ගන්නවා. මොකද ඒ දෙකට ගැලපෙන්නේ පරිප්පු නිසා පරිප්පු ටිකක් තමයි මම හදාගන්නේ. ඉතින් ඔය විදියට චිකන් එකත් චුට්ටක් විතර සීසන් වෙන්න තියනවා. ඊට පස්සේ මම ඒ දෙකටම අවශ්‍ය දේවල් ටික කපා ගන්නවා. ඉතින් මේ විදියට තමයි රැයට අද කෑම ටික හදාගන්නේ. ඉතින් මට ඔයාලට තව දෙයක් කියන්න හිතුණා. මොකද අපි හැමෝගෙම ජීවිතේ ලස්සන දවස් වෙනකන් අපි බලන් ඉන්නවා. මේක හරි ගියාම මම සතුටින් ඉන්නවා. සල්ලි ටිකක් වැඩි වුණාම මම සතුටින් ඉන්නවා. එතකොට මගේ ජීවිතේ හැමදේම හරි ගියාම මම සතුටින් ඉන්නවා වගේ දේවල්. ඇත්තටම සතුට කියන්නේ හැමදේම පරිපූර්ණ වෙනකම් බලාගෙන ඉන්න දෙයක් නෙමෙයි. අපි ළඟ නැති දේවල් ගැනම හිතනකොට අපි ළඟ තියෙන ලස්සන දේවල් ඇත්තටම අපිට අමතක වෙනවා. ඒ නිසා අද ඉඳන් ජීවිතේ ලොකු වෙනසක් එනකම් බලාගෙන ඉන්න එපා. තියෙන දේවල් වලින් සතුට හොයාගන්න. මොකද ලස්සන ජීවිතයක් කියන්නේ ප්‍රශ්න නැති ජීවිතයක් නෙමෙයි. ඉතින් පුංචිම හරි හේතුවක් හදාගෙන ඔයාට සතුටින් ඉන්න පුළුවන්. දැන් ඉතින් මම උනත් මේ ඔයාලට මෙහෙම වීඩියෝස් ගේන්නේ ඒකෙන් කාටම හරි දෙයක් ගන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුවෙන්. අනිත් එක මටත් මෙහෙම කරනකොට මගේ මනසටත් මාරම ලොකු සැනසීමක් සැහැල්ලුවක් මේ ඇත්තටම දැනෙනවා. මොකද මම බබාලා දෙන්නත් එක්ක ගෙදර තනියම ඉන්නේ. ඉතින් මගේ දවස ගෙවා ගන්න විදිය මං දවසේ කරන දේවල් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගනිද්දී ඇත්තටම මට උනත් මගේ හිතට හරිම සැහැල්ලුවක් තමයි දැනෙන්නේ. ඔන්න ඉතින් දැන් චිකන් එකත් හැදෙන ගමන් තමයි තියෙන්නේ. ඔන්න ඉතින් චිකන් එකත් තව ටිකක් තැම්බෙනකම් මම ඉතින් මෙතෙන්ට වෙලා වාඩි වෙලා ඉන්නවා.
ඔන්න ඉතින් දැන් මං රෑට කෑම හදාගෙන ඉවරයි. ඔන්න බලන්නකෝ ඉතින් මං අද හදපු කෑම ටික රසයිද කියලා. ඉතින් ඔය විදියට තමයි අද රෑ කෑම එක හදාගත්තේ. ඔන්න ඉතින් දැන් බබාලටත් කන්න දීලා මමත් කන්න තමයි හදන්නේ. ඉතින් දැන් ඔන්න රෑට කාලා බීලා එහෙම ඔක්කොම ඉවරයි. මේ තියෙන්නේ මං රෑට පාවිච්චි කරන විටමින් වර්ග 2. ඉතින් අපේ ගෙදර වැඩ බබාලගේ වැඩ වගේම අපි ගැනත් හිතන්න ඕන. අපේ ශරීර සෞඛ්‍ය ගැනත් අපි හිතන්න ඕන. ඉතින් මේ මම එහෙම මට ක්‍රීම් වර්ග පාවිච්චි කරන්න බෑ. ඒ නිසා ඉතින් මම විටමින් වර්ග තමයි බොන්නේ. එහෙම ලොකුවට බොන්නේ නෑ. ඔන්න ඔය දෙක තමයි බොන්නේ. ඉතින් අද බබාලට සාලේ නිදා ගන්න ඕන කියලා කිව්වා මෙට්ටේ දාගෙන බිමට. ඉතින් මටත් හිතුණා පොඩි වෙනසකටත් එක්ක එහෙම නිදාගත්තා නම් හොඳයි කියලා. ඔන්න බලන්න ඉතින් ඔතන තමයි අපි අද නිදාගන්නේ. ඉතින් අද දවසේ මගේ හවස් වරුවේ වැඩ ටික ගෙවුනේ මෙහෙමයි. ඉතින් ආයෙත් ලස්සන දවසක හමු වෙමු. හිතකන් ගිහින් එන්නම්. තෙරුවන් සරණයි. පරිස්සමෙන් ඉන්න.